Lita, bos hari bos yang min customer කෙනෙක් call කරනවා. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් ගුටි කෝල් සෙන්ටර් එක වෙත. ඔබට දැන ගැනීමට අවශ්‍ය කුමක්ද? උත්සව එක සිතාම දාන්න පුළුවන්. පොඩි නීති පටිපාටියක් තියෙනවා. නීති ටිකත් මම ඔබතුමාට හැඳින්වීමක් කරන්නද? මේක මිස්ටර් ගුටි ග්‍රෑම්ස්. ඉතින් සර් මේක ටිකක් වෙනස් විදිහේ කලාවක්. සර් ඔයාට අධික සම්පූර්ණ ශරීරය ආවරණය වෙන ඉතා ඝනකම් කබායක් තමයි අපි පළදන්න දෙන්නේ. ඊට අමතර උඩින් ආවරණයක් අපි පළදන්න දෙනවා. ඒ ආවරණය පැළඳිය යුතුයි. ප්ලාස්ටික් හෝ යකඩ ඔබ කැමති එකක් ඔබට තෝරගන්න පුළුවන්. ඊට අමතරව පඩිය සෑම මාස 20 වෙනිදාකම හම්බෙනවා. නිවාඩු දිනයක් නම් හමු වෙන්නේ නැහැ. හැමදාම හිරකාරය වගේ වැඩ කරන්න පුළුවන්. තාමන හරි දැනගැනීමට අවශ්‍යද? පඩිය සාමාන්‍ය 35,000 45,000 අතර මුදලක් හම්බෙනවා. අනේ නෑ අපේ බොස් ගහන්නේ නැහැනේ මිනිස්සුන්ට. බය වෙන්න නැතු වෙන්න. නිවාඩු දෙන්නේ නැහැ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ සර් දැන් මෙහෙමනේ අපි කොහොමද දැන් හිතන්නකෝ මම බත්තරමුලේ බ්‍රාන්ච් එක අපේ මිස්ටර් ගුටි එකේ බත්තරමුලේ බ්‍රාන්ච් එක තියෙනවනේ. ඉතින් බත්තරමුලේ බ්‍රාන්ච් එක වහන්න බැහැනේ පොය දවසට. මිනිස්සු පොය දවසට කොත්තු කනවනේ චිකන් කනවනේ. ඒකනේ මහත්තයෝ. හරි. ඔබතුමාගේ වයස මට කියන්න පුළුවන්ද? 71යි. මෙහෙමයි සර්. අපි අවසාන වයස් සීමාව ලෙස සලකන්නේ සර් අවුරුදු 27. මොකද මේකේ මේ පොඩි දේවල් ටිකක් තියෙනවා දරා ගැනීම හැකියාව තියෙන්න ඕනේ. නැත්නම් හાર્ට් ඇටැක් එකක් හැදෙන වයසේ මිනිස්සු බඳව ගන්න සිකියුරිටි දේවල්. ට්‍රේනින් කරන්න අපේ බොස් තමයි. ඒ කියන්නේ මේ කම්පැනි එකේ ඕනර්. හරි සර්. හරි සර්. ඒ කියන්නේ අපේ කම්පැනි එකේ බොස් තමයි ට්‍රේන් කරන්නේ. බලන්න සාමාන්‍ය කම්පැනි එකක එහෙම කරන්නේ නැහැනේ නේ. එයා හොඳට ට්‍රේන් කරන්න දන්නවා. එයා එනවා. ඔයා ජොබ් එකට එන්න ඔයාට තේරෙයි. හරිම හොඳයි සර්. හරිම ආදරණීයයි. නෑ. මිස්ටර් ගුටිගේ කාටවත් ගහන්නේ බය වෙන්න එපා. හරි සර්. කතා කළාට බොහොම ස්තුතියි. සුබ දවසක්. පන්නිපිටිය බ්‍රාන්ච් එකම ගුටි කෑවා. ආපහු ගුටි දෙන සීසන් එක පටන් ගන්න වෙලා තියෙන්නේ. පන්නිපිටිය බ්‍රාන්ච් එකම ගුටි කෑවා. අනිත් බ්‍රාන්චස් ටික කල්පනාවෙන් ඉන්න අස්පස් කරගෙන මම විසිට් වෙන්න අරන් තියෙන්නේ. ඔය බාඩුක කියන බල්ලව ගෲප් වලින් ඔකගෙම අයින් කරලා දාපන් ජොබ් එකෙන් අයින් කරපුවකම. සමිතේ බාඩුක කියන එකව ගෲප් වලින් ඔකගෙම අයින් කරලා දාපන්. උගේ අඳුරුත් මං අරයි යනවා මේ තිබ්බේවා. එන්න ගියා මම මෙන්න ඔකට. පිළියන්දලේම ලොකු සේල් එකේ ඩ්‍රොප් එකක් තියෙනවා. පිළියන්දල පොඩ්ඩක් ක්ලීන් කරලා සේල් එක අප් කරගන්න. අද සේල් එක අප් කරගන්න නැද්ද කට්ටිය මොකෝ? කැසියර් වල ඉන්න බල්ලන්ට බුදියන්න එපා කියලා කිව්වම ඔක්කොම කාලා කන්නේ ටික කියලා කැසියර්ගේ ඉස්සරහ බුදී ගන්න. සේල් එක හරියට කරගනින්නලා ආපහු මේක රුහිතට යන්න කියලා මට පේනවා. කට්ටියගේ බීම ස්ටොක්, චිකන් ස්ටොක් කනම්මන ගොඩක් වැඩි. රොෂාන් කියන පගේවත් අයින් කරන්න ගෲප් එකෙන්. හිරුස්ක පොන්නේ කෝල් මී. ඔන්න නාවින්නට හොදට සලකුවා. ඔබගේ නම මොකක්ද මල්ලි? නම මොකද? ආසිරි. සබද දැන්. ඔන්න නාවින්නට හොදට සලකුවා. අර තුත්තික පුතාලා ලෑස්තියන් බ්‍රාන්ච් වලට එනකම් මං ක්ලීන් නැති වුණා රැවුල කපලා තිබ්බේ නැති වුණොත් හොඳට සලකන එකෙක් වහන්න බෑ කඩාද. මම එනකම් බ්‍රාන්ච් වලට. කාටවත් ගෙවල් වල ගියොත් පඩි දෙන්නේ නැහැ මොකුත්ම නැහැ. ඔයගොල්ලෝ දැක්කද එක දවසක් හරි විශ්වකුතු අහලා තියෙනවා මේ පටන් ගත්ත දවසේ ඉඳලා අලුත් අවුරුද්දට පොයේට දැන් මගෙන් අහනවා කොහොමද ස්ටාෆ්